ලංකාවේ තරුණයන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම ඇදගත් මීගමුව බන්ධනාගාරයේ ලස්සන සිරකාරිය ඇය ගැන අපි නොදන්න ඇත්ත මොකක්ද? මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තරුණ ගැටුම මුළු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වුණා. ජීවිත අහිමිවීම, තුවාල විනාශය සහ පවුල් ගණනාවක දුක ගැන කතා කළ යුතු මොහොතක සමාජ මාධ්‍යවල අවධානය වෙනත් තැනකට හැරුණා. ඒ වහලේ මත සිටි තරුණ කාන්තාවගේ ඡායාරූපයකට. පැය කිහිපයක් ඇතුළත ඇගේ පින්තූර Facebook, TikTok සහ වෙනත් සමාජ මාධ්‍ය පුරා පැතුණා. මෙයා කවුද? මෙච්චර ලස්සන කෙනෙක් හිරේ කොහොමද? ඇය ඇත්තටම වරදක් කරලාද? වගේ ප්‍රශ්න දහස් ගණනක් මතුවුණා. ඇතම් අය ඇගේ නම, ගම, පෞද්ගලික තොරතුරු සොයන්නත් පටන් ගත්තා. නමුත් මෙතන අපි නතර වෙලා හිතන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපි දැක්කේ තප්පර කීපයක රූපයක් විතරයි. ඒ රූපයෙන් කෙනෙකුගේ ජීවිතය, චරිතය හෝ නීතිමය තත්ත්වය තීරණය කරන්න බෑ. ඇයි සිටියේ සුන්දර දර්ශනයක් මැද නොවේ. ඇයි සිටියේ කලබලයක්, භීතියක් සහ ජීවිතයේ අවදානමක් තිබුණු බන්ධනාගාර පරිසරයක. ඒ මොහොතේ ඇගේ මුහුණේ තිබුණේ සමහර විට පිය අවිනිශ්චිත භාවය හෝ Tamanගේ ආරක්ෂාව ගැන ඇති වූ කනස්සල්ල වෙන්න පුළුවන්. ඒත් සමාජ මාධ්‍ය කලේ ඒ පින්තූරයට Taman කැමති කතාවක් එකතු කරපු එකයි. මිනිසුන්ට ලස්සන පෙනුමක් තිබෙන කෙනෙක් ගැන ස්වභාවයෙන්ම යහපත් හැඟීම් ඇති වෙනවා. කෙනෙකුගේ පෙනුම නිසා ඕ ඇගේ ගතිගුණ හොඳයි කියලා අපේ මොලේ තීරණය කරන ප්‍රවණතාවය තමයි මේ. ඒත් සැබෑ ජීවිතයේ පෙනුම සහ චරිතය එකක් නොවේ. ඒ වගේම සමාජ සම්මතයන් කඩ කළ හෝ නීතිය සමග ගැටුණු පුද්ගලයන් ගැන සමහර අයට ඇතිවන අසාමාන්‍ය ආකර්ෂණය පිළිබඳ මනෝවිද්‍යාත්මක සාකච්ඡාවක් තියෙනවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි තවමත් ඇය ගැන සම්පූර්ණ කරුණු දන්නේ නැහැ. ඇය වරදකාරියෙක්ද? නඩුවක් විභාගයෙන් පවතින රැඳවියෙක්ද? නැත්නම් වෙනත් නීතිමය තත්ත්වයක සිටින කෙනෙක්ද කියලා නිල වශයෙන් තහවුරු නොවුනොත් රූපයක් මත පදනම් වෙලා නිගමන දෙන්න හෝ චෝදනා කරන්න සුසු නැහැ. ඒ වගේම ඇගේ පවුලේ අයත් මේ සියල්ල දක්මින් ඉන්නවා ඇති. සමාජ මාධ්‍යවල පැතිරෙන එක් ඡායාරූපයක් පවුලකට විශාල මානසික පීඩනයක් ඇති කරන්න පුළුවන්. මේ සිදුවීමෙන් අපි ඉගෙන ගන්න ඕන ලොකුම පාඩම තමයි මෙය. සමාජ මාධ්‍ය අපේ අවධානය ඉතා ඉක්මනින් වෙනස් කරනවා. විශාල ඛේදවාචකයක් වුණත් එක වෛරල් ඡායාරූපයක් ඒ ගැන තිබුණු සංවාදය යටපත් කරන්න පුළුවන්. ඒ නිසා පෙනුමට වඩා කරුණු, කතාවට වඩා සත්‍ය, කුතුහලයට වඩා වගකීම වැදගත්. අද වෛරල් වන්නේ එක් ඡායාරූපයක්. හෙට ඒක වෙනස් වෙයි. හැබැයි අපි හිතන විදිය වෙනස් වුණොත් විතරයි සමාජය වෙනස් වෙන්නේ. ඉතින් ඊළඟ වතාවේ සමාජ මාධ්‍ය වල මෙවැනි ඡායාරූපයක් දැක්කොත් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න හෝ නිගමනයකට එන්න කලින් තප්පරයක් හිතන්න. අපි විශ්වාස කරන්නේ ඇත්තද? නැත්නම් පෙනුමක් නිසා මැවුණු කතාවක්ද?